ඉතින් ආයිබෝන් කියලා අදත් ඔයගොල්ලෝ සිළුම් දෙනා මගේ සිළුම් ඩිලයිස් channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම මාර්තුකා හැටියට ගන්නේ ඔයගොල්ලෝ දන්නවා අප්‍රේල් 4 වෙනිදා නැත්නම් හෙට ඉන්දියාව කැමති මෝදි ලංකාවේ සංචාරය කරනවා. ඒ අතරතුර ඔහු බලාපොරොත්තු වෙනවා අපේ රටත් එක්ක අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් කරන්න. ඉතින් මම හිතනවා සමහර ගිවිසුම් තියෙනවා ඒවා ගිවිසුම් හැටියට තියා අඩුම ගානේ ඒ ගැන හිතන්නවත් හොඳ නැති කාරණා තියෙනවා. ඉතින් එවැනි කාරණා තුනක් ඔස්සේ තමයි අද මම මේ කරුණු ඉදිරිපත් කරන්නේ. අපි බලමු ඒකෙන් පළවෙනි ප්‍රධාන වැදගත්ම කරුණ මොකක්ද කියලා. ඉතින් පළවෙනි කාරණේට මම ගන්න මේ කච්චතීව් දූපත. ඕගොල්ලෝ දන්නවා යාපනයේ අර්ධද්වීපයයි ඉන්දියාව අතර ලංකාවට අයිති ඉතා කුඩා දූපතක් වෙනවා කච්චතීව් කියලා. ඉතින් මේ දූපත ඉතා කුඩා වුණත් මේ දූපත අපිට භූගෝලීය වශයෙන් ඉතාමත්ම වැදගත් දූපතක්. ඉතින් ඊයේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මහයමති ස්ටාලින් විසින් නැවත අවධාරණය කරා නැවතත් මේ දූපත ඉන්දියාවට ලබා ගන්න ඕනේ කියන එක. ඉතින් අපි බලමු මේ දූපත අපිට කොච්චර වැදගත්ද කියන එක. ඉතින් ඕගොල්ලෝ ලංකාවේ මුළු වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර 65610යි. නමුත් අපිට එක්ස්ක්ලූසිව් ඉකොනොමික් සෝන් කියන නැත්නම් EEZ කියන එක නැත්නම් අපිට අයිති මුළු සාගර කලාපය අපේ රට වගේ 8 ගුණයක් විශාලයි. ඒ කියන්නේ 532619ක් වෙනවා ස්ක්වයර් කිලෝමීටර්ස්. ඉතින් මේක ඉතාමත් වැදගත්. උදාහරණයක් වශයෙන් දකුණු වෙරළේ ඉඳන් මේ මුහුදු සීමාව කිලෝමීටර් 200ක් දක්වා දිවෙනවා. නමුත් අපිට වැදගත් වෙන එක්තරා මුහුදු සීමාවක් තියෙනවා ඉන්දියාවේ ශ්‍රී ලංකාව අතර. විශේෂයෙන්ම කච්චතීව් දූපත පිහිටලා තියෙන්නේ මේ සීමාවේ තියෙන්නේ. ඉතින් යම් කිසියෙන් අපිට මේ දූපත අහිමි වුණොත් අපේ ඒ සාගර සීමාව අපේ රට ඇතුළට එනවා. එතකොට අපි දන්නවා මම මේ ඉන්දියාවයි ලංකාව අතර මේ ෂේඩ් කරලා තියෙන ඒරියා එක ගත්තොත් ওই ඒරියා එකේ තමයි ලංකාවේ හොඳම මත්ස්‍ය සම්පත් තියෙන්නේ. ඉතින් ඉන්දියාවේ දීවරයොත් ලංකාවේ දීවරයොත් ওই ටිකේ තමයි ගොඩක්ම මසුන් අල්ලන්නේ. විශේෂයෙන්ම ඕගොල්ලෝ දන්නවා ලංකාවේ මුහුදු සීමා ආක්‍රමණය කළ ඉන්දිය දීවරය හැම තිස්සෙම වගේ අපේ නාවික හමුදාව අත්අඩංගුවට ගන්නවා. ඉතින් මතක තියාගන්න මේ සීමාව ඉතාමත් අපිට වැදගත්. ඒක නිසා කච්චදීපිත අපි ළඟ තියාගන්නකම් අපිට මේ මත්ස්‍ය සම්පත රැක ගන්න පුළුවන්. යම් කිසියෙන් අපිට මේක නැති වෙලා ගියොත් එහෙම අපේ මත්ස්‍ය සම්පතෙන් 120ක් 30ක් විතර ඉන්දියාවට නිකම්ම අයිති වෙනවා. ඊළඟ ප්‍රධාන කාරණා අංක 2 තමයි ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර කතා වෙනවා මේ තෙල් නල පද්ධතිය නැත්නම් පයිප්ලයින් එකක් හදන්න ඉන්දියාවේ ඉඳන් ලංකාවට තෙල් ගේන්න. ඉතින් ඒ සම්බන්ධව අපි දැන් අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ඔයගොල්ලෝ දන්නවා යුක්‍රේන යුද්ධය පටන් ගත්තේ 2022 පෙබරවාරි මාසේ. එතනින් පස්සේ රුසියාවට ආර්ථික සම්බන්ධව පැනෙවුවා යුරෝපේ රටවල් සහ ඇමරිකාව. ඉතින් එතනින් පස්සේ රුසියාවේ තෙල් වැඩියෙන් මිලදී ගන්න රටවල් දෙකක් තමයි ඉන්දියාව සහ චීනය. එතන ඉන්දියාව තමයි වැදගත්ම වෙන්නේ. ඔයගොල්ලන්ට මේ ග්‍රාෆය දිහා දැක්කහම පේනවා ඉන්දියාව මොනතරම් තෙල් ප්‍රමාණයක් රුසියාවෙන් ගන්නවද කියලා. ඒක මම කරන්න එපා. මේගොල්ලෝ තෙල් ගන්නේ ලෝක වෙළඳ පොලේ තෙල් මිලට වඩා ඉතාමත් අඩුවෙන්. සමහර වාර්තා තියෙනවා මේ එක බැරල් එකක මිල ඩොලර් 18ක් 20ක් වඩා අඩුවෙන් ගත්ත අවස්ථාවක් තියෙනවා කියලා රුසියාවෙන්. දැන් ඒ තත්ත්වය ටිකක් වෙනස් වෙලා ඇති. ඉතින් ඒ කියන්නේ ඉන්දියාවට පුළුවන් අපිට ඉතාමත් වාසිදායක විදිහට ඒගොල්ලන් ලොකු ලාභයක් තියාගෙන අපිට තෙල් නල පද්ධතියක් කරහා ලංකාවට බෙදා හරින්න. නමුත් ප්‍රධාන ප්‍රශ්නේ තියෙන්නේ තෙල් දුන්නා වගේ නෙවෙයි ඊට පස්සේ මේ බලවත් රටවල් කරන එක උපක්‍රමයක් තමයි ඒගොල්ලෝ කරන්නේ. මුලදී ක්‍රෙඩිට් වල තෙල් දීලා පුළුවන් තරම් අපිය ඒ තෙල් වලින් අපි හිර කරගන්නවා. ඒ කියන්නේ ක්‍රෙඩිට් ගිහලා අන්තිමට ගෙවා ගන්න පරිද්දටම ක්‍රෙඩිට් ආවට පස්සේ ඒගොල්ලන්ට හම්බ වෙනවා අවස්ථාවක් අපේ රට වෙනත් විදිහකට පාලනය කරන්න. නැත්නම් ස්විච් එක ඒගොල්ලෝ අතේ. ඒගොල්ලන්ට පුළුවන් අපේ ආර්ථික සමාජීය හැම දෙයකටම ඒගොල්ලෝ කියන විදිහට එකග කරගන්න පුළුවන් මේ වගේ බලපෑමක් කරලා. ඒ කියන්නේ ඒකින්ද එතෙන්දී වඩාත් සැලකල්මත් වෙන්න ඕනේ අපි මේ වගේ රටක් එක්ක අපි මේ වගේ ගිවිසුමක් එහෙම අත්සන් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම දෙපාරක් හිතන්න ඕනි. ඊළඟ කාරණයක් නැත්නම් තුන්වෙනි කාරණයට මම ගන්නෙ මේ අපේ ලංකාවේ දැන් බලාපොරොත්තු වෙනවා මේ ඩිජිටල් ID පද්ධතියක් ගේන්න. නැත්නම් මීට කලින් රජයත් ඒ සම්බන්ධව කතා කරා. ඉතින් ඒ සම්බන්ධව සේරම ක්‍රියාත්මක කිරීමට බලය හම්බෙන්න යන්නේ ඉන්දියාවේ සමාගමට නැත්නම් දකුණු ඉන්දියාවේ තියෙන සමාගමට. ඉතින් මතක තියාගන්න දැන් ඔයගොල්ලෝ දන්නවා TikTok ඇමරිකාවේ තහනම් කරා. මොකද TikTok ඇමරිකානු ජනගහනයෙන් 150කට වඩා. දැන් ඇමරිකාවේ ජනගහනය ඉන්නේ මිලියන 336යි. නමුත් මිලියන 170ක් TikTok පාවිච්චි කරනවා. ඉතින් TikTok සමාගම ඔයගොල්ලෝ දන්නවා account එකක් create කරද්දී ඒ පුද්ගලයන්ගේ යම් කිසි තොරතුරු
තොරතුරු ඒගොල්ලෝ තියාගන්නවා. ඉතින් ඇමරිකාව හිතනවා මේක ඒගොල්ලන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් සහ වෙනත් දේවල් තර්ජනයක් කියලා. ඒගොල්ලෝ ඒක හින්දා තමයි ඒක TikTok බෑන් කරන්න යන්නේ. ඉතින් ඇමරිකාව කියනවා TikTok පුළුවන් නම් ඇමරිකන් සමහර විකුණන්න කියලා. ඉතින් ඒ වගේ තත්ත්වයක් තමයි ඇමරිකාව ඒ පැත්තෙන් හිතන්නේ. අපිත් බැලුවොත් එහෙම ඉන්දියා සමාගමක් අපේ තියුණු දත්ත ටික රැස් කරන් ඉනවා. අපිට කවදාවත් හිතන්න බෑ ඒගොල්ලෝ ඒවා සුරක්ෂිතව තබා ගන්න කියලා. ඉන්දියා රාජ්‍යයට ඕනලාවට ඒගොල්ලන් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අද තාක්ෂණික ලෝකේ දිනුකමත් AI ඉස්සරහට ඇවිල්ලා තිනවා. ඉතින් ඒ අසු අපේ දත්ත විවිධාකාර විදිහට ඉන්දියාවට පුළුවන් පාවිච්චි කරන්න. ඉතින් අපේ ජාතික ආරක්ෂාවට සමාජීය හැම දෙයකටම ඉස්සරහට මේක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් මේ සම්බන්ධව ගිවිසුම රස්සම් කරනවද කියලා මම දන්නේ නැහැ. නමුත් මේ සම්බන්ධව ඉතාමත් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද අපිට දැන් අපේ රටේ මේවා කරන්න පුළුවන් ව්‍යවසායකයෝ ඉන්නව වොන්තරයි. ඉතින් අපිට පුළුවන් විදිහට මේ වැඩේ කරගන්න පුළුවන් නම් ඉතාමත් හොඳයි. ඉතින් මේක තමයි අවසන් කාරණේ. ඉතින් මේ වගේ දේවල් අපි ඇත්තටම පොඩ්ඩක් දැනගෙන ඉන්න එක හොඳයි. මම හිතනවා මේ කරුණු තුන ගැන ඔයගොල්ලෝ යම්කිසි අවබෝධයක් එන්නේ නැති කියලා. ඉතින් මේ වගේම තවත් වීඩියෝ එකක් හම්බෙමු. බොහොම ස්තුතියි මේ වීඩියෝ එක නැරඹුවාට.